සශ්‍රීක වනාන්තරයක් ගැඹුරේ ශරීරයෙන් ඊතා ශක්තිමත් නමුත් ප්‍රඥාවෙන් අඩු යෝධයෙක් ජීවත් විය. වනාන්තරයට නුදුරින් පිහිටි කුඩා ගම්මානයක මිනිසුන් මෙම යෝධයාගේ නොසලකා හරින සුළු ශක්තිය නිසා මහත් බියෙන් ජීවත් වූහ. තමන්ගෙන් සිදුවන හානිය පිළිබඳව අවබෝධයක් නොමැතිව යෝධයා නිරන්තරයෙන් ගම්වැසියන්ගේ නිවාස සහ වගාබිම් විනාශ කළේය. යෝධයා පාලනය කිරීමට නම් අවශ්‍ය වන්නේ ශාරීරික ශක්තිය නොව බුද්ධිය බව එක් පිරිමි ළමයෙකුට වැටහිණි. එසවීමට නොහැකි යයි හැඟෙන යම් වස්තුවක් ඔසවා පෙන්වන ලෙස පිරිමි ළමයා යෝධයාට අභියෝග කළේය. යෝධයා කෙතරම් ශක්තිමත් වුවද උපක්‍රමශීලීව ඉදිරිපත් කළ එම වස්තුව එසවීමට ඔහුට නොහැකි වූ අතර ඔහු දැඩි ලෙස වෙහෙසටපත් වියා. ප්‍රඥාවෙන් තොර ශක්තිය සෑම විටම අසාර්ථකත්වයට මඟ පාදන බව යෝධයා අවසානයේ වටහා ගත්තේය. එදින සිට එම යෝධයා බලය වෙනුවට බුද්ධියෙන් මෙහෙයවමින් ඊට සාමකාමීව ජීවත් විය.